කණින් කොණින් ඇසෙන කතා පිල්මාදුවක්ද රැවටීමක්ද යටි කුතු ගේමක් යකෝ මගෙන්ම මටම ගෙලිනවනේ ඉදිරිකාරේ පාරකට අයින් කරනවා මේ ඔක්කොම දැනගන්න පුළුවන් SL පොලිටික් වෙදී ජයාවිත් බෝදරේ ආයිබෝවන් SL පොලිටික්ස් දේශපාලන සජීවීකරණයේ නවතම දිගහැරම තමයි ඔබ මේ සම්බන්ධයෙන් සිටින්නේ ජයාවිත් බෝදරේ මම හිතන්නේ අපි ගොඩ කාලෙකින් තමයි මේ වැඩසටහන පටන් ගන්න විවිධ හේතු නිසා මම හිතන්නේ බෝදරේ මේක අපිට නතර ගන්න සිද්ධ වුණා. නමුත් නැවතත් අපි ඔබ අතරට එනවා දේශපාලනයේ රස මුසු තැන් අරගෙන. බෝදරේ කතා කරමු. මේ දිනවල ජනප්‍රිය තීරණ, ප්‍රසිද්ධ තීරණ වගේම ගොඩක් තීරණ වලට ඇවිත් තියෙනවා ජනතාව සතුටු වෙනවා සමහර අය දුක් වෙනවා. මම ඒ අතරින් එක දෙයක් කැමතියි දැනගන්න බෝදරේගෙන්. නේපාලේ විශාල සිදුවීමක් වුණා අරගලයකින් විනාශ වුණා රටම මම හිතන්නේ විනාශයට පත් වුණා. නමුත් අන්තර්කාලීන අගමැතිවරයෙක් මේ වෙනකොට පත් වෙලා තියෙනවා. අපේ රටේ ජනාධිපතිතුමා අනුකුමාර දිසානායක මැතිතුමා සුබපතලා තියෙනවා මම දැක්කා. ඇත්තට මේ සුබපැතීම අන්තර්කාලීන අගමැතිවරයෙක් සුබපැතීම ඔබ දකින්නේ කොහොමද? ඔය අතම ජයා දැන් නේපාලේ තාම මෑතක වෙච්ච සිදුවීම හා සමාන සිදුවීමක් අපේ රටේ දැන් වසර 3කට කරගෙන සිදුුණා. ඒතකොට ඉවිලෙත් ඔය වගේම ජනතාවට පැරණිකම අරගලයක් අවසානයේ හිටපු පාලකයාට ඉඳ යන්න වුණා. තව භෞතික සම්පත්තියන් ප්‍රමාණයක් විනාශ නැහැ. හැබැයි නේපාලේ මරකට නොගිහිලා දිනුවා. ඒක අපි සතුටු වෙන්න ඕන. ඊට පස්සේ ඔය වගේම අන්තර්කාලීන ජනාධිපති කෙනෙක් වුණා. එතකොට ඒ කාල සීමාවේ හැබැයි වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු තුමාගේ දේශපාලන කඳවුර ඒ කාල සීමාවෙ දිගින් දිගට මේ අන්තර්කාලීන ජනාධිපති සම්බන්ධයෙන් මොහොම සතුටුදායක වුණාම හිටියේ නැහැ. බොහොම පැහැදිලිව අපි දැක්ක කාරණේ තමයි මේ ඒ කාල සීමාවේ අන්තර්කාලීන ජනාධිපතිට එහෙම තීන්දුව తీරන ගන්න බලයක් නැහැ. ඔහු ජනතාව අධිකින් පත් වෙච්ච කෙනෙක් නෙවෙයි කියලා චෝදනා ටික තමයි දිගින් දිගටම ඇල්ලුනේ. ඉතින් අපි දන්නේ නැහැ මේ මොහොතේ නේපාලේ ඔය අන්තර්කාලීන අගමැතිතුමියක් පත් වෙනකොට එතුමා වුණ වේලාසනික සුබපතලා තියෙනවා. ඉතින් අපි දන්නේ සමහරක් වෙලාවට අර ඒගොල්ලෝ විශ්වාස කරන විදිහ අරගලයක්කින් පත් වෙච්ච නිසා දන්නේ නැහැ. හැබැයි ඒ කාර්යයේ කෙසේවත් සුබපැතීම මොන විදිහේ දෙපිඩි පිළිවෙතක් තමයි අපි දකින්නේ. ලංකාවේ පත් වෙච්ච අන්තර්කාලීන ජනාධිපතිවරයෙක් දිගින් දිගටම චෝදනා කරනවා. මේ නේපාලේ එවැනිම තත්ත්වයක් යටතේ පත් වෙන අන්තර්කාලීන අගමැතිතුමියට සුබපතලා තියෙනවා. ඔය වගේම බෝදරේ දේශපාලනයේ මම හිතන්නේ වේදිකාවේ ජනාධිපති මම හිතන්නේ මේ අපේ අනුකුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේග දුන් පොරොන්දු එකින් එක ඉටු වෙගෙන යනවා කියලා මට තේරෙනවා. ඒ වගේම ජනාධිපතිතුමන් තිබුණේ වරප්‍රසාද කප්පාදු කරලා තියෙනවා. මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමන් කීප දෙනෙක් ගෙදර ගියා. මේක ඔබතුමා දකින්නේ කොහොමද? ඔව් ඇත්තටම දැන් අපිට සමහර දේවල් විග්‍රහ කරන්න වෙන්නේ අපි දකින පෞද්ගලික කෝණයට වඩා රටේ ජනතාව මේක දිහා බලන විදිහ. එතකොට දැන් අපි ඇත්තටම දකින මේක එක විදිහක මාලිමාය ප්‍රතිපත්ති ප්‍රකාශ කරන පොරොන්දුවක් තමයි. ඉතින් ඒගොල්ලන්ගේ පැත්තෙන් කියවෙන්නේ යාලා දීපු පොරොන්දුවක් පිටු කරනවා කියන කාරණා. හැබැයි අනිත් පැත්තෙන් රටේ ජනතාව මේක කරා සුබවාදීව දකින්න විදිහක් අපි දකින්නේ නැහැ. සහ අපේ මතෙන් යම් තරමකට ඒක මොකද අපි මොනවා කිව්වා දැන් මාලිමාවේ මේ යාලා නියෝජනය කරන පිරිස බොහෝ දුරට අපි දකින්න සමාජ මාධ්‍ය ඇතුළේ තර්ක කරනවා මේ ජනාධිපති මරු යාටත් ඉදිරියේ යුක්ති විදින්න තිබුණු වරදාන වරප්‍රසාද අහිමි කරගන්න කෙනෙක් කියලා. හැබැයි ඔක ඇතුලේ තවත් පැත්තකින් අපිට තර්ක කරන්න පුළුවන් මේක ඇතුලේ රටක ජනාධිපති දුරේ යම් තරමකට හැල්ලුවටක් වීමක් කියන කාරණා. මොකද දැන් ඔය කියන තාලෙට අපි හිතමුකෝ රටක ජනාධිපති කෙනෙක් තීන්දුව తీරන ගන්න ජනාධිපති දුරේ ඉන්න රට වෙනුවෙන් තමන්ගේ කුජ්ජනික කාරණා වෙනුවෙන් තීන්දුව ගන්නේ නැහැ. ඒතොර ඒ රට වෙනුවෙන් ගත්තොත් තීන්දුව తీරන වෙන සමහරක් වෙලාවට ඔහු දිගින් දිගටම ඔහුගේ ජීවිත කාලය තුලම අභියෝගයට ලක් වෙන්න අවදානමට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් ඇතුළේ තමයි සමහරක් වෙලාවට සමහර ආරක්ෂාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, නිල නිවාස සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මේ කාරණා සම්බන්ධයෙන් ඔහුට ඒ වරප්‍රසාද හිමි කරලා දෙන්න තියෙනවා. එතකොට එවැනි වරප්‍රසාද අහිමි කිරීම යම් පිරිසක් පිනවීම වෙනුවෙන්, ගැලරිය පිනවීම වෙනුවෙන් යම් ආකාරයක සතුටුදායක පියවරක් වෙන්න පුළුවන්. නමුත් අනිත් පැත්තෙන් සමහරක් වෙලාවට ඒ කඳවුරම අවදානමට ලක් වීමක් වෙන්න පුළුවන්. බැරි වෙලා හරි ඔය දැන් ගෙදර ගිහින් ජනාධිපතිවරුන්ට ජීවිතවලට යම් තර්ජනයක් එල්ල වුණා.
ඒකේ සම්පූර්ණ වක්කීම මේ ආණ්ඩුව විතර පැවරනවා කියන එක වහන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ විතරකුත් නෙවෙයි. අපි දකිනවා සමහරක් වෙලාවට උදාහරණයක් අපි හිතමු මෙහෙම. ඔහු ජනාධිපතිවරපත් වුණා. ඊට පස්සේ ඔහු රට වෙනුවෙන් පියවර ගත්තා. ඊට පසුව ඔහුට ආරක්ෂාව සහිත වාසස්ථානයක් අවශ්‍යයි ඉතුරු ජීවිත කාලය ඔහු ගෙවලා දාන්න. එතකොට දැන් අපි හිතමුකෝ එහෙම තරක් නැත්නම් අපි හිතමු වර්තමාන ජනාධිපතිතුමා වගේ හිතමු. දැන් එතුමා මේ වෙනකොට පාතාලයේ මර්ධනය වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. හැබැයි එතුමාගේ පදිංචි නිවස තියෙන කපුත් එකක්. මට එතුමා කියන විදිහම කුඩා නිවසක් තාම මේ වැඩි කරගත්තු නැති නිවසක් තියෙන්නේ. දැන් එතුමාගේ දුර කාලෙන් පස්සේ එතුමාට ඔය සැරේ එවැනි ජනාධිපතිට මේ නිල නිවාසයක් හිමි වෙන්නේ නැහැ. එතුමා යනවා කපුත් එකම නිවසට. එක්කෝ එතුමාට කපුත් එකම නිවස ප්‍රමාණවත් තරමේ සකස් කරගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා එතුමාලා කියන විදිහට එතුමා මුළු ජීවිත කාලෙම රැකියාවක් කරලා නැහැ. පූර්ණ කාල දේශපාලන ඉදිච්ච කෙනෙක්. එතකොට ජනාධිපති දුර කාල සීමාව තුළ අපි දන්නේ එතුමා වැටුප ගන්නෙ නැහැ. වෙනත් පරාස්පදායක හිමි කරගන්නේ නැහැ. එහෙම තමයි ජීවත් වෙමින් ඉන්නේ. ඉතින් එවැනි කෙනෙක් කොහොමද Tamanට ආරක්ෂිත වාසස්ථානයක් ඉදි කරගන්න කියන ප්‍රශ්නේ තියෙනවා නීත්‍යානුකූලව. ඒක පක්ෂෙන් උදව් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඔව් පක්ෂෙන් උදව් කරයි කියන එක ඉතාම පැහැදිලිද දැන් ඔය වගේම මේ පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර මැතිතුමා මේක නඩුත් මේක කතා කරා. එතුමා අපි දන්නවා එතුමා ගියේ පසුව එතුමාගේ පවුලේ උදවිය හිටියේ නාවික හමුදාව බාරේ නිවාසවාසී හිටියේ. ඉතින් ඊට පස්සේ එතුමාට අපි දන්න තරමින් එතුමාට නිවසක් එතුමා වෙනුවෙන් මේ පවුලට නිවසක් ඉදි කරලා දෙන්න කියලා පක්ෂ සමාජිකයෝ මුදලුත් එකතු කරා කියලා ආරංචිනේ මුදල් වලට ආගයක් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මට මතකයි ඔහුට මේ මොකද නාවික හමුදා මේකෙන් ඉවත් වුණායින් පසුව උන්ට ජීවත් වෙන නිවසක් දුන්නේ ඔය කියපු දැන් මේ ළඟදී ආපහු ගෙදරට ගිහපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා එතුමාගේ මේ විවිධම කියලා දෙනවා. ඒතකොට සමාජ යම් කාලෙකදී මම හිතන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න පුළුවන් ඒ විජේවීර පවුලට රජේ මෙච්චර මුදල් වැය කරලා තියෙනවා ඒ වෙනුවෙන් දඬුවමක් දෙන්න කියලා. මොකද ඒක ප්‍රශ්නයක් ඇත්තටම. ඒත් රජයේ මුදල් තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ වාසක හමුදා බාරේ තියාගෙන වසර ගණනාවක් තිස්සේ උන් නඩත්තු කරලා තියෙනවා. ඒත් රජයේ මුදල් අවභාවිතයක් කියලා කියන්න පුළුවන් කමක් තියෙයි. ඉදිරියේදී දැන් මේ කියන විදිහට තර්ක ගියොත් එහෙම. ඒ විතරකුත් නෙමෙයි දැන් ඊළඟ ප්‍රශ්නයක් මම අතු කරමින් හිටියේ. දැන් අනුර කුමාර ජනාධිපතිතුමාට වුණා තමන්ගේ නිවස යථා තත්ත්වයට පත් කරගන්න. එතුමාට සුසු විදියට ආරක්ෂාව සහිතව ඉන්න. එතුමා අපිට හිතා ගන්නට දැන් එතුමා ඔය විදියට පක්ෂයෙන් එහෙම දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි දැන්. පක්ෂ නිර්මාතෘකත් එහෙම උදව්වක් නැත්තම් එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි. එතකොට කොහොමද ඒ අනීතික විදිහට තමයි මොනවද මේකේ ඔහුටත් වෙන්නේ ඔහුගේ නිවස ඉදි කරගන්න. ඉස්සරහට ඊපස්සේ ජනාධිපති කෙනෙක් පත් වෙනකොට ජනාධිපති විතරක් නෙවෙයි මන්ත්‍රී කෙනෙක් කැමති කෙනෙක් පත් වෙනකොට දෙපාරක් හිතන්න වෙනවා තීරණ ගද්දී. හරි අවුරුදු 5 ඉඳලා නිකන් ගෙදර ගිහින් යනවද නැත්නම් Tamanට දෙයක් කරගන්නවද? මොකද මේ ක්‍රමයට ගියාම ඒ කියන්නේ ගණන් ගන්න නැති තත්ත්වයක්. දැන් අද වෙනකොට මන්ත්‍රී කෙනෙක් කැමති කෙනෙක් මම හිතන්නේ මිනිස්සු අතරට ගියාම ඒ තරම්ම පිළිගැනීමක් නැහැ. පැහැදිලිවම. එතකොට දැන් මේ අතරේම දැන් ඒගොල්ලෝගේ පැත්තලුත් කියන කාරණයක් තමයි ඉතින් ඇත්තටම කුජලිකව මිනිස්සෙක් ගත්තාම යම් කාර්යක සමාජ සේවා කටයුතු මේ දේශපාලන කටයුතු වල නියැලෙද්දී ඔහුට එක්කෝ Tamanට ජීවත් වෙන ගමගේ පවුලට ජීවත් වෙන තරම් මුල්‍යමය වාසියක් තියෙන්න ඕන. එහෙමත් නැත්නම් අවම වශයෙන් අභිමානයක් ඉතුරු වෙන්න ඕන. ඒකෝ දැන් මේ දෙකම හිමි වෙන්නේ නැත්නම් ඉදිරියේදී බොහෝ දෙනෙක් කල්පනාකාරී වෙයි. ඇයි අපි දේශපාලනය කරන්නේ කියලා දැන්. දැනට ප්‍රාදේශ සභා මට්ටමේ විතරක් නෙවෙයි පාර්ලිමේන්තු මට්ටමේ ඉන්න මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් මේ කාරණය ප්‍රකාශ වෙමින් තියෙනවා අප්‍රසිද්ධිය සමහරක් වෙලාවට ප්‍රකාශ වෙමින් තියෙනවා කුජලික තැන්වලදී අපි නම් තවද ඡන්ද ඉල්ලන්නේ නැහැ අපි මේ කරගත්ත මේ කුජලික ජීවිතේට ලොකු හානියක් වෙන කාරණා. ඉතින් දැන් මේ තත්ත්වයක් එක්ක ඉදිරියේදී මේකෙන් වෙන්නේ මිනිස්සු දේශපාලන ක්‍රියාකාරීත්වය ඉදිරියට එන්නේ. වලකිනවා. ඒ වලකිනවා කියලා කියන්නේ අතන සක්‍රීය මිනිස්සු මේ දේශපාලනය එන්නේ නැහැ කියලා කියන්නේ බයි කරාට ලොකු අවාසියක් ඊට පස්සේ කපටින් සහ දුර්වලයෝ ටිකක් මෙතන එයි. එතකොට ඒක අපේ වගේ රටවල් යටත් කරගන්න බලන් ඉන්න විදේශීය බලවේග වලට ලොකු තෝතැන්නක් වෙයි. එවැනි අය මුදලට බා ගන්න වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඔය කියන ජාතික හැඟීමෙන් එන අය නෙවෙයි. ඒකට හැඟීමක් කියන අය වෙන්න බෑ. එහෙම නෙවෙයි කියන හැඟීම. එතකොට ඒක ලොකු අනර්ථයක් වෙනකොට අපිට නම් නැගෙන්නේ දේශපාලකයන් විතරක් නෙවෙයි රාජ්‍ය සේවකයන්වත් ඉදිරියේදී මේ තියෙන තත්ත්වයන් යටතේ එවැනි තරකට කල්ුවේ කියන අවධානම තියෙනවා. ඒක මේක එක කෝණකින් බැලුවාම මේක වංචා දූෂණ වළංකර සතුටුදායක මොනවාක් වගේම මේක අනිත් කෝණයෙන් බැලුවාම මේක ඉතාම රටට අවස්ථාවක් කියලා සලකනවා. චක්‍රහිටපු ජනාධිපති කෙනෙක් හම්බෙන්නේ විදේශ තානාපති වෙන්න පුළුවන්, විදේශගත ව්‍යාපාරිකව වෙන්න පුළුවන්. ඒ වගේ හමුවින් වලට ආපුවා.
ඊළඟට සමහර රාජ්‍ය නායකයෝ ආවහම දුර පළාතකම ජනාධිපතිතුමා ඉන්නේ. ඒතකොට එහෙම තැනකට ගෙන්න ගන්න පුළුවන්ද රාජ්‍ය මට්ටමේ? ඉතින් මේක මම දන්නේ නැහැ මේක රජයේ පැත්තෙන් මොන විදිහට තීරණයක් ගත්තද කියලා. හැබැයි තව පැත්තකින් කියනවා ජනාධිපතිතුරුන්ට මෙච්චර ගාණක් මුදල් වියදම් වුණා. අපිට මේ මුදල සෑහෙන ලොකු වියදම ඉතිරියක් තියෙනවා. ඒවා අපි වයෝවෘද්ධ පුද්ගලයන් වෙනුවෙන් දෙනවා කියලා. මම ওই වගේ මුදලක් එතකොට මිනිස්සුන්ට බෙදා හරින්න පුළුවන් වෙයි. ඔය මම හිතන විදිහට දැන් ගණනය කරලා කියලා තිබ්බා මාසෙකට 740ක වගේ මුදලක් තමයි ඔය දැන් ඔය ගෙනාපු පණතයකට ඔය ඉවත් කරපු වරදාන වරප්‍රසාද යටතේ ඒ වෙනුවෙන් රජයට ඉදිරිවන මුදලින් එක පුද්ගලයෙකුට 740ක වගේ මුදලක් තමයි ප්‍රතිලාභ දෙන්න පුළුවන් කියන කාරණේ මතුවලා තිබුණා. ඉතින් මම කියන්නේ දැන් ඇත්තටම එක් පැත්තෙන් ගත්තාම ඒ කතාව කෙසේ වෙතත් මම නම් විශ්වාසයි මම පුද්ගලික විශ්වාසයක් වන්දනා මුතුමත් එහෙම විශ්වාස කරනවා ඇති. රටක රාජ්‍ය නායකයෙක් වුණාම එහෙම නැත්නම් මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණාම ඒගොල්ලොන්ට ඇත්තටම ඒගොල්ලෝ තමන්ගේ කාල සීමාවක් කැප කරමින් කරන සේවාවට ඇගීමක් රටේ තියෙනවා. මේක මේ විදුලුවක් නෙවෙයි අපි වගේ බෞද්ධාගම රටක අර කියනවා වගේ බුදුහාමුදුරු දුන්නයින් පස්සේ සතියක කාලයක් අර අජීවී වස්තුවකට කළගුණ සලකනවා. අනිවිස ලෝකෙ පූජා. ඒක නිසා මේ වගේ දේවල් තුමුණු සංස්කෘතියක් තුන් රටක් මේක. ඒක නිසා සමහර වෛරී පරිගණක සමහරක් වෙලාවට මේවා එහෙම වෙන්න පුළුවන්. මේ කිව්වට ඔය කියන පුජ්‍යලුම නැවත හිතමින් ඇති අර මතු කරා වගේ අපි කොහොමද ඉදිරියට පවතින්නේ කියන කාරණා. ඔව් ඒ වගේම පොතේ මම දැක්කා මේ දවස් පාර්ලිමේන්තුව උණුසුම් කරමින් අර්ජුනාමන් කියනවා. ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ ප්‍රභාකරන් ත්‍රස්තවාදී කියලා පිළිගන්න කවුරු හරි ඉන්නවා නම් අත උස්සන්න කියනවා. ඒත් එක්කම අර්ජුනා කියනවා ප්‍රභාකරන් මගේ දෙයින්. ඒත් එක්කම කියනවා ප්‍රභාකරන් ත්‍රස්තවාදී නම් රෝහණ විජේවීර සහෝදර ත්‍රස්තවාදී. ඉතින් ඒ වගේ ලොකු ප්‍රකාශයක් කරනවා. හැබැයි මේ 225 එක්කෙනෙකුට බැරි වෙලා තියෙනවා ප්‍රභාකරන් ත්‍රස්තවාදී කියලා අත උස්සන්න. මේ ගැන ඔබේ අදහස්. ඔව් ඉතින් අතරම මේ ගන්න ක්‍රියාමාර්ග ඇතුලේ එයාලම සමච්චලයට කියන්නේ. ඒ වගේ දැන් දෙවන ඩයස්පෝරාව නියෝජනය කරන එමක් නැත්තම් ප්‍රභාකරන් තමන්ගේ දෙයියෝ කියාගන්න අය ඉදිරියේ සමච්චලයට ලක් වෙන්න වෙලා තියෙනවා. දැන් මේ ප්‍රකාශය තුළ ඔහු තහවුරු කරන්න යන වෙන මොකුත් නෙවෙයි. ඔහු කියනවා මගේ දෙයියෝ ප්‍රභාකරන් මට කොන්දක් කියනවා ඒක කියන්නේ. හැබැයි මේ ඉන්නේ 150 දෙනෙක්ගෙන් එක්කෙනෙකුටවත් නැහැ ප්‍රභාකරන් ත්‍රස්තවාදී කියලා කියන්න පුළුවන් කොන්දක්. එතකොට මේ ඉන්න අයගේ හෘද සාක්ෂිය සමහරක් වෙලාවට ඕනකම ඇති ප්‍රභාකරන් ත්‍රස්තවාදී කියලා කියන්නේ. හැබැයි ඒගොල්ලෝ එහෙම කියන්නේ නැහැ. මොකද උන් දේන කාර්යය ඒක නෙවෙයි. ප්‍රභාකරන් ත්‍රස්තවාදී කියලා නිකමට හරි කිව්වොත් ඊළඟට අර්ජුනා ප්‍රශ්න කරනවා. ප්‍රභාකරන් ත්‍රස්තවාදීෙක් නම් ඒ ත්‍රස්තවාදය නැති කරන්න කටයුතු කරපු බලගේ රාජ්‍ය 나යකයා බඩ යොද්දේ ගෙදර යන්නේ. ඔව්. ඉතින් ඒකට උත්තරයක් නැති නිසා මම හිතන විදිහට 159 මේ මොහොතේ නිහඬ වෙන්නේ. ඇත්තටම ඊට පස්සේ මම හිතන්නේ මේ දිනවල තවත් යනවා මේ පාතාලයට සම්බන්ධ අය විශේෂ මෙහෙයුමක් මගින් ලංකාවට අරන් ආවා. ඊට පස්සේ මේක ඒගොල්ලෝ කියන විදිහට අයිස්මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගන්ධර පිටින් ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේ දිනවල මම හිතන්නේ පොලිසිය විසින් සෝදිසි කරනවා අත්අඩංගුවට ගැනීම වෙනවා. ඇත්තටම මෙහෙම දේවල් ලංකාවේ වරාය ඇතුලේ පිටතට එන්න පුළුවන්. ඔය දැන් ඒක සම්බන්ධයෙන් කියද්දී වෙලාවක ප්‍රශ්න මතුණා අර ප්‍රශ්නගත 15323 ඇතුළේ තිබුණ එකක්. ඊට පස්සේ පොලිසිය පැත්තෙම තහවුරු කිරීමක් කරා එකක් නෙමෙයි මේක පරීක්ෂාවට ලක් කරලා නිදහස් කරපු කන්ටේනර් එකක් කියලා. ඔව්. ඒ පරීක්ෂාවට ලක් කරපු යෙදී මේකේ ගෙන්නන්දි සටහන් කරලා තිබ්බේ අර ටැග් කියන khනිජය. ඔව්. ඒක කැට විදියට සහ කුඩු විදියට ගෙන්නුවා කියලා තමයි සටහන් කරලා තිබ්බේ කියන කාරණේ. ඒක නිසා මේක නිදහස් කරා කියලා. ඊට පස්ව තමයි ඔය අර අත්අඩංගුවට ගත්ත පාතාල සමාජික ප්‍රකාශයක් කරා ඔය දැන් ඔය අත්අඩංගුවට ගන්න ඉන්නේ. ඒ වෙලේ අපි දන්නේ නැහැ ඒක කොහොම වුණාද කියලා මාධ්‍යෙන් නම් ප්‍රකාශනේ මේ අයිස්මත් ද්‍රව්‍ය නිෂ්පාදනයට ගේන අමුද්‍රව්‍ය කිලෝ 50000 මේ කන්ටේනර් පෙට්ටිය ඇතුළේ තියෙන අහුණා කියලා. දැන් දැනගෙනකොට මේක කියමින් ඉන්නවා අපි දැක්ක අද වෙනකොට මේක සාහතරකින් තියෙනවා මේක මේ තියෙන ටැග් කියලා කණිජයක්. ඒක අර සමහර උද්‍යාන ලංකාවේ වලට මේ වගේ කටයුතු වලට භාවිතා කරන කණිජ ද්‍රව්‍යයක් කියන්නේ. ඒතකොට මේකෙන් චෝදනාවක් කරනවා නාම රාජපක්ෂ. මොකද මම දැක්කා මහින්ද ඉරිබ ජනාධිපතිතුමත් එක්කත් නාමල් එක්කත් මේ කියන පාතාල නායකින් එකට ෆොටෝ ගන්න තියෙනවා. ඉතින් මේක ඇත්තක්ද? ඔව්. එතන දැක්කා සමාජ මාධ්‍ය පළ වෙනවා ඒගොල්ලෝ එක්ක ඒ පාතාල සමාජික නැත්නම් පාතාල නායකයොත් එක්ක එකටගත්තු ඡායාරූප. ඉතින් ඒ වගේම අපි දැක්කා මම හිතන්නේ අනිත් ප්‍රතිපාදනය ඉන්ටර්නෙට් මාධ්‍ය හරහා පෙන්නුවා. ඒතකොට ප්‍රතිපාර්ශ්වික අය මම හිතන්නේ අනිත් කණ්ඩායමේ කීමින් හිටියද ඒක අනුකුමාර සානායකෙක් අර ඊබ්‍රහීම් එකට ගත්ත ෆොටෝස් තියෙනවා නේද කියලා. එතකොට ඒකත් එහෙමද කියලා. ඉතින් මේ ඒක නිසා ඇත්තටම මේකේ තර්ක ඇතුලේ
අපිට එහෙම සම්බන්ධය කරනයක් එහෙම තියනවා කියලා තහවුරු කරන්න තරම් සාක්ෂි නැහැ. එහෙම නැහැ කියලා අපිට කියන්න බෑ. කෙසේ වෙතත් ඕන කෙනෙක් ෆොටෝ එකක් ගන්න කැමති මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් එක්ක. නාමල් එක ෆොටෝ එක ගන්න. ඒ වගේම අනුර ජනාධිපතිතුමාත් එක්කත් කැමති. නමුත් එහෙම ෆොටෝ එකක් ගත්ත පළියට මෙයාත් මේ බිස්නස් එක කරා කියලා කියන්න බෑ. කියන්න බෑ පැහැදිලිවම. ඉතින් ඒ අතරේ අපේ පැත්තෙන් අපි කියන්නේ හරි උඩු රසායනික ද්‍රව්‍ය මොනවද අයිස්මත් ද්‍රව්‍ය හෝ වෙනත් මත් ද්‍රව්‍ය සහිත කන්ටේනර් මේ රට ගෙන්නුවා නම් ඉන්න මිනිස්සුත් වැරදි. පැහැදිලිද? ඒකට කවුරුහෝ දේශපාලකයෙක් කනබල දුන්නා නම් ඒකත් වැරදි එකක් හොයන්න. ඒ විතරක් නෙමෙයි. ඒතකොට එහෙම ගෙන්නද්දී ඇත්තටම මේ පාලනය යටතේ නෙමෙයි මේක. ඇතුළට ඇවිල්ලා තියෙන්නේ මේ. තාම දින ගණන් කියන මේ ජනවාරි මාසේ. ඒතකොට මේ මාලිමාවේ පාලනේ තිබ්බේ. ඒතකොට ඒ අතරේ ඒතකොට එහෙම කොහොම හරි මේක පිට වුණා නම් ඒකත් වැරදිනේ. ඒතකොට එහෙම පිට කරන්න කටයුතු කරපු නිලධාරී කවුද දේශපාලනඥයෝ කවුද කියලා ඒකත් හොයන්න. මේක මෙවැනි කාරණා ඇත්තටම මේ දේශපාලන කාරණා කරගෙන එකිනෙකාට ප්‍රතිප්‍රහාර කරගන්න ගියාම ඇත්ත කාරණේ යට යන්න බොහෝ දුර විතර තියෙනවා. ඒක හින්දා අපි පැහැදිලිවම බල කරමු. මේක වෙන්න ඕනේ එක නෙමෙයි. මේ මත්ද්‍රව්‍ය රටගෙන එක අවම වෙන්න ඕනේ. මේක නතර කරන්න ඕන. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙලා කටයුතු කරන්න කියලා. ඒ වගේ උපදෝෂනේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා පිටු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද නැති කරන එක. නමුත් මේකට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරේ මම හිතන්නේ චාමර සම්පත් දසනාය. මම හිතන්නේ ඉතුරු අය හැංගුණා මොනවා ගන්න. නමුත් චාමර සම්පත් පොන්දක් තිබුණා. තමාගේ මතේ ප්‍රසිද්ධිය කියන්නේ. ඔක ඇත්තටම අගය කළ යුතු කාර්යභාරයක් චාමර සම්පත් කියන්නේ මෑත කාලේ බොහොම ජනප්‍රිය දේශපාලන චරිතයක් කියලා හිටව ඔහු පාර්ලිමේන්තුවේ හැසිරීම ඔහුගේ ප්‍රකාශයන් කරා. ඉතින් කෙසේ වෙතත් මේ ඔහුගේ පැත්තක ඔහු ඇත්තට මේක පැත්තකින් මේ ඔහු කියනවා ඔහුගේ ඇත්ත ඔහු ප්‍රකාශ කරන චරිතයක් නේ. ඔහු කියනවා මම 8 වසරක විතර ඉස්කෝලේ ගිහලා තියෙන්නේ නේද? එහෙම කොහොම මේ පැත්තෙන් ගත්තාම මම චරිතයක් කියලා හිතනවා සහ ඔහුගේ අමංකත්වය මම හිතන්නේ මොහොතේ පෙන්වුවා. දැන් අපි දන්නේ නැහැ මොන හේතුවක් මතද සජමේ වෙන්න පුළුවන්. තමන්ගේ පක්ෂෙ විතර කොහොට්ටුවේ මන්සිලා වෙන්න පුළුවන්. ඒ වගේම ගෑස් සිලින්ඩරේ ඔය චාමර සම්පත් එක්ක ආව අනිත් මන්සිලා වෙන්න පුළුවන්. මේ සියලු දෙනා මොනම තීරණයක හිටියා. ඔහු තනියම තමන්ගේ තීරණය මත හිටගෙන විරෝධය ප්‍රකාශ කරා. මම හිතන්නේ දේශපාලනඥයෙක් විදිහට මේ ඔහු වගේ කළ යුතු චරිතයක් කියලා කියනවා. දැන් ඒ වගේම විවිධ සංග්‍රහණ දැන් ගැන කතා වෙනවා. මේ ආණ්ඩුව පෙරලන්න ගැන කතා කරනවා. අතන මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් ආණ්ඩුවක්. විම ශක්තිමත් තාම. ඔව් දැන් අත්‍තරම මේ පාර්ලිමේන්තුවේ පැත්තෙන් ගත්තොත් පාර්ලිමේන්තුව ඇතුලේ උන්ට අවශ්‍ය බලය තියෙනවා 159ක බලයක් කරන ඒකෙන්ද උන්ට 3/2 බලයක් තියෙන නිසා උන්ට දැන් ව්‍යවස්ථා සංශෝධනයක්වත් කරගැනීමේ හැකියාව මේ පාර්ලිමේන්තුව ඇතුලේ උන්ට තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් අපි බලන්න ඕනේ ජනතා විශ්වාසයේ පැත්තේ උන්ට 159ක බලය ලැබෙද්දී තිබුණු ජනතා විශ්වාසය අද වෙනකොට තියෙනවා කියලා. පළාත් පාලන ඇතුළතදී අපි අම්තරමකට දැක්කා ඒ ජනතා විශ්වාසය අම්තරමකට අහිමි වෙලා තියෙනවා. මෑත කාලේ මේ ගන්නා ක්‍රියාමාර්ගات එක්ක අපිට දැනෙන විදිහට නම් බිමේ යම් වෙනසක් සිදු වෙමින් තියෙනවා. අපි ඒක ඔබතුමාලු වගේ අපිට කියන්න බෑ මේක මේ පෙරලන තරම් ශක්තිමත්ද කියන කාරණය. හැබැයි එවැනි පෙරලියකට බිම සකස් වෙමින් තියෙනවා කියන කාරණය අපිට පේමින් තියෙනවා. ඔය වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්තරන් මොකද? ඒතොර එතුමාගේ චෝදනාව වෙන්නේ එතුමාගේ නෝනාගේ පාද ප්‍රදාන උත්සවයට ගිය එක. ජනාධිපති කෙනෙකුට තමන්ගේ බිරිඳගේ තමන්ගේ මවගේ ඒ වගේ දෙයකට යන්න බැරි නම් ඒ ජනාධිපතිගෙන් මම හිතන්නේ බලන්න නැහැ. මොකද ජනාධිපතිගේ වරප්‍රසාද තියෙන්න ඕනේ. හරි ඒක නිසා ඒක සාධාරණීකරන්න දැන් ගොඩාක් දේවල් බොහෝදේ කියනවා. නමුත් මේකට විරුද්ධව මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරියේදී නීති අනුකූල පියවර ගන්නවා කියලා කියනවා. මේක මොන වගේ තත්ත්වයක්ද? ඔය අතරම දැන් ඔබතුමා මතු කරා වගේ දැන් ඔය වෙනිම කාරණයක් තමයි ප්‍රතිපක්ෂ නිසන එල්ල කරන අනුතුමාන්සාරාගේ ජනාධිපතිතුමා තමන්ගේ අම්මා බලන්න අනුරාධපුරේ රෝහලට ගියා කියන කාරණේ. ඒකට මේ මුදල් ඔහුගේ පෞද්ගලික ගින්නෙන් වැයුණාද කියන එක. ඉතින් එවැනි තර්ක තියෙන අතර වාදයේ අතරම ඔබතුමා මතු කරා වගේ එක පැත්තකින් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට අදාළ ඉතරාද රාජ්‍යයෙන්ම ආරාධනයක් තිබ්බේ නැත්නම් විශ්වවිද්‍යාලයෙන් තුමට ආරාධනයක් තිබ්බයි ආරාධනය මත රාජකාරී සංචාරයක් විදිහට තුමා සහභාගී වුණා කියලා. ඒව තාම විවාදාත්මකයි මේක. දැන් උසාවියේ කාර්යයක් හින්දා අපිට එවැනි ඒවාට උත්තර දෙන්න බැහැ. ඒක එසේ වෙතත් අර ඔබතුමා අහුවා වගේ දැන් ඔය හා සමාන වැඩක් කරනවා දැන් ඊයේ දවසේ ප්‍රකාශයක් ඉදිරියට වෙනවා ලෝක බැංකුව විසින් කියලා තියෙනවා කියලා මේ අපේ රට තමයි ලංකාව තමයි මේ වසර 3ක කාලයක් ඇතුළත ඉතාම ඉක්මනින් ආර්ථිකය නැවත ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන් වෙච්ච අංකයකේ රට කියලා. ඉතින් ඕක කියනවත් එක්ක අපි දැක්ක මේ මාලිමාවේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීලා පවා මේක තමන්ගේ ගිණුම් වල ෂෙයා කරගෙන තිබ්බයි. යාළගේ account එකට දාගත්තා. ඒක ප්‍රශ්න තියෙන්නේ. එතකොට දැන් යාලා පාර්ලිමේන්තුවේට තව මාස 7යි පැත්තෙන් ගත්තොත් උන්ගේ ආණ්ඩුව ගත්තත් තවම අවුරුද්දකට ආසන්න. හැබැයි මේ කියන්නේ ලෝක බැංකුවෙන් කියලා වසර 3ක කාල සීමාවක් තියෙනවා.
ඒකෝ මේ කාලසීම අවසන් තුනේ වැඩි කාලයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවේ තිබුණු කාලසීමාව. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය හෝ ඒ දේශපාලන ක්‍රමවේදය අනුමත කරනවද නැද්ද කියලා කාරණේ නෙමෙයි මෙතන වැදගත්. මේ තර්කයේ උත්තරයක් අපි දෙන්නේ. එතකොට දැන් මේ වැඩිම කාලයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවේ තිබ්බ කාලසීමාව ඇතුළේ වෙච්ච සිදුවීමක් කරලා තමයි ලෝක බැංකුවෙන් මේ ප්‍රසාදය පළ කරලා තියෙන්නේ. හැබැයි ඒක මේගොල්ලෝ අර අනුන්ගේ දරුවන්ට උපැන්න දෙන්න යනවා වගේ මෙයාලා ඒකේ වාසිය ගන්න යන විදිහක් දැක්කට මේක ඒ වාසිය මෙයාන්ට රයිට් වෙන විදිහක් නෑ. එකක් තමයි එහෙම සිද්ධ වුණා නම් ඒක ආරම්භ කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ තදට ඒ කාල සීමාවෙ හිටපු නිලධාරීන් මෙදා චෝදනා කරපු නිලධාරීන් විශේෂයෙන්ම ආපැක්කතුමා අධිපතිතුමාගේ ඉඳලා ඒගොල්ලෝ මේ විදිහට භාවිතා කරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කලිසම යාගෙන් ගලවලා මෙයා ඇඳගෙන යන ගමනක් කිසිදු ප්‍රතිපත්තියේ වෙනස්කම් සිදු කරලා නැහැ. එතකොට ඒ ගමන ඇතුලේ අපි හිතන්නේ මේ ආණ්ඩුවේ වාසිය කියලා එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඒක අහුකල හැකි සාක්ෂි මේ තොරතුරක් නම් ඒකේ වාසිය ගන්න ඕන නම් ඇත්තටම රනිල් වික්‍රමසිංහ මම කෙටි ඉක්මනට දැනගන්න කැමතියි මේ දවස්වල ජනතාව හිතාගෙන ඉන්නේ ගොඩක් දෙනෙක් Facebook වල මම දැක්ක පෝස්ට් එකක් ගන්නවා ජනාධිපතිතුමා තියෙන වරප්‍රසාද අයින් කරාම ඒ වැටුප ඒ කියන්නේ විශ්‍රාම වැටුප ආරක්ෂකයෝ ඒ හැමදේම නැති වෙනවා කියලා. ඒකේ මොකක්ද? ඕ නෑ අත මෙතන මේ අපේ රටේ ව්‍යවස්ථායේම තියෙන වරප්‍රසාදයක් තමයි රාජ්‍ය නායකයෙක්ගේ විශ්‍රාම වැටුප සහ ආරක්ෂාව. ඒක මේ කියන කාරණේ ඇතුලේ ඒවයි වත් කරලා නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෛත්‍රීපාල සිරිසේන හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ කාටවත් ඔහුගේ විශ්‍රාම වැටුප අහිමි වෙලා නැහැ. ඒ වගේම ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙලා නැහැ. ආරක්ෂකත් ඒ විදිහටම ඉන්නවා. එතකොට අහිමි වෙලා තියෙන්නේ මේ කැබිනට් පේපර් වලින් සමහරක් වෙලාවට උන පවරපු වරප්‍රසාදයන් ප්‍රමාණයක් තමයි ඕක දීලා තිබුණේ නිවාසය ඊළඟට මම හිතන්නේ වැන්දපුවන්ගේ විශ්‍රාම වැටුප එවැනි කාරණා ටිකක් තමයි අහිමි වෙලා තියෙන්නේ. මේ සමස්ත දේවල් අහිමි වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ මේගොල්ලන්ගේ ප්‍රකාශනය නම් ඒ සියල්ල එක්ක අහිමි කරනවා කියලා. ඉතින් අපි ඉදිරියේදී බලන් ඉමු ඒ කාරණාවල මොනවද වෙන්නේ කියලා. ඉතින් කෙසේ වෙතත් අපිට නම් එකග වෙන්න අපහසුයි. රාජ්‍ය නායකයෙක් නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඔහු යම් සේවයක් කරා නම් මේ රටට ඔහුට ඔහුගේ අවසාන කාල සීමාව ගෙවා ගැනීම සඳහා ඔහුට විශ්‍රාම වැටුපක් අවශ්‍යයි. ඒ ආරක්ෂාව හිමි වෙන්න ඕන. ඔවුන්ට ඒ ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ ඔවුන් රට වෙනුවෙන් ගත දීපු දින සම්බන්ධයෙන්. ආරක්ෂාව සමාජම කියනවා ලංකාවේ අවසන් රජු මහින්ද. ඔව් එයාට ආරක්ෂාව එයාට නිසිතන අවසන් කාලේදී දෙන්න ඕනි කියලා. මම දැන් මේ වෙනකොට මේ එතුමාගේ නිවසේට විශාල වශයෙන් යනවා මේක මොන වගේ දෙයක් වේද රැල්ලක් වේද මේක ආණ්ඩුව පෙරලෙන තැනට එයිද කියලා කියන්න බෑ. හැබැයි මහින්ද කියන චරිතේ නැවතත් උඩ ගත්තේ මේ ආණ්ඩුව. පැහැදිලි. සමහරක් වෙලාවට යටකේ චරිත උඩට ගෙනල්ලා නැවත කුකුල වාරි කරන ප්‍රමාණ විදියකුත් අපිට පේනවා. සාහිතින් මහින්ද කියලා කියන්නේ ඔය අනුකුමාර සාගානේ ජනාධිපතිතුමා අපිට පතකයි මාධ්‍ය කියනවා. මහින්ද කියන්නේ මේ දේශපාලන සංස්කෘතියක් කියලා. ඉතින් එහෙම තීරුම් ගන්න හිටපු මහින්දට එහෙම කරපු එකේ ප්‍රතිපාද උන්ට විඳින්න වේද කියලා අපි හිතනවා. එවනම් බෝධරේ දේශපාලන රස මුසු තැන් වගේම ප්‍රසිද්ධ තීන්දුව තීරණත් එක්ක අපි නැවතත් හමු වෙමු SL පොලිටික්ස් සමග.